මේ තියෙන සාමාන්‍ය සර්කිට් බෝඩ් එක. ඉස්සර කාලේ ආවේ ටීවී රේඩියෝ සර්කිට් බෝඩ් දැකලා තියෙනවනේ. ඒතර සර්කිට් බෝඩ් එක මෙන්න මෙහෙමයි. මේ සර්කිට් බෝඩ් එක මේ පැත්තෙන් තමයි මේ කෑලි ටික සම්බන්ධ වෙන්නේ. මේ ලොකු බෙරයක් වගේ ඒවාට අපි කියනවා කැපැසිටර් කියලා. හරි මේ අර ෆෝන් එක දුරු පාට කෑලි මේ වැදියේ ලොකු බෙරයක් වගේ ඒවා. ඉතින් මේ පොඩි කෑලි මේ පැත්තෙන් සම්බන්ධ වෙලා ඒ කියන්නේ බෝඩ් එකේ මේ පැත්තෙන් සිදුරු විදලා. හරි සිදුරු විදලා මෙහෙන් කෑලි ටික සම්බන්ධ කරලා මේ පැත්තෙන් ඊයන් ඩොට් තියලා. මේ දිනවනේ කෑලි ටික සම්බන්ධ කරලා මේ ඊයන් ඩොට් තියලා. පේනවනේ හැමෝටම. එතකොට මේ පැත්තයි ඊයන් ඩොට් තියලා තියෙන්නේ. එතන බලන්න මෙදිලා කනෙක්ෂන් එක මෙතනට එන්න නම් දැන් මෙදිලා මේ දැන් මේ කෑලි සම්බන්ධ වෙන එකකින් එක. එහෙනම් මේ පැත්තේ තමයි තම පාට පාත් ලයින් වලින් මේ තම පාට පතුරු වලින් මේ පැත්තෙන් සර්කිට් එක සම්බන්ධ වෙලා තියෙන්නේ. හරි. දැන් එතකොට මෙදිලා කනෙක්ෂන් එකක් මෙතනට එන්න නම් යටින් යන්න බෑ. යටින් ගියොත් ඉතුරු කෑලි වල වදිනවනේ. එහෙනම් යටින් යන්න බැරි නම් කොහෙන්ද යන්නේ? උඩින් අන්න ඉස්සර කාලේ සර්කිට් බෝඩ් වල වයර් දාලා දුනා මෙහෙම මේ මෙදෙල්ල සම්බන්ධ වෙනවා මෙන්න මෙතනට. අර වයර් දාලා දුනා. මතකද ඉස්සර සර්කිට් බෝඩ් එක වයර් දාලා දුනා. ඒක නිසා ඉස්සර ටීවී හදන්න මගේ ගාවට මිනිස්සු ආවන් පස්සේ කියනවා මේක වයර් එකක් කැඩලා දැන් නැහැ පොඩ්ඩක් බලලා දෙන්න කියලා. එතන මම කියන්නේ නියන් ටික දීලා බලන් ඉන්නවා. පා ටිකක් කියලා මුණ දිහා බලන් ඉන්නවා කවන්න නැහැ එහෙනම් හදලා දෙන්න කියලා. ඒ වයර් එක කැඩලා නම් හදාගන්න දැනගන්න බෑ. එපා කියනවා කවන්න නැහැ හදලා දෙන්න කියලා. දැන් ඕගොල්ලන්ට කවදාවත් කස්ටමර් කෙනෙක් ඇවිල්ලා කියන්නේ නැහැනේ ෆෝන් එකේ වයර් එකක් කැඩලා දැන් නැහැ හදලා දෙන්න කියලා. මොකද ෆෝන් එකේ එහෙම වයර් නැහැ. ඒක ඉස්සර සර්කිට් වල තමයි මෙහෙම වයර් දාලා දෙන්නේ. කම්පියුටර් මදර් බෝඩ් එක. නැත්නම් ලැප්ටොප් මදර් බෝඩ් එක ඇවිල්ලා ඩබල් printed. ඩබල් printed කියලා කියන්නේ මෙන්න මේ පැත්තේ IC තියෙනවා මේ පැත්තේ IC තියෙනවා. මේ පැත්තේ IC එහා පැත්තේ IC සම්බන්ධ වෙන්නේ කිස් ගස් වගේ හීනි පාත් ලයින් තමයි මෙහෙන් එහෙට සම්බන්ධ වෙන්නේ. ෆෝන් එකේ බෝඩ් එක ඊට සංකීර්ණයි. දැන් අපි මේක අන්වික්ෂය දාලා ලොක් කරන් පස්සේ අපිට පේන්නේ තනි බෝඩ් එකක් තියෙන්නේ. මේක තනි බෝඩ් එකක් නෙමෙයි. මේක ඇතුලේ ලේයර් ඒ කියන්නේ බෝඩ් එක තට්ටු තියෙනවා. තට්ටු 7ක් විතර. තට්ටු 7ක් කියන්නේ මොකක් වගේද? ෆිල්ම් කකර් මිස්කට් ඒවා. එතකොට මේ පැත්තේ විතරයි මේ කැලරි ටික ඔක්කොම සම්බන්ධ කරලා තින්නේ. මේ පැත්තේ ඊයන් ඩොට් තියලා නැහැ. ඒ කියන්නේ මේ පැත්තේ තමයි මේ කැලරි ඔක්කොම මෙහෙම සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට මේ පැත්තේ දැන් අර ටීවී රේඩියෝ වගේ මෙහෙන් කැලරි දාලා මෙහෙන් ඊයන් ඩොට් තියලා නැහැනේ මේකේ. එතකොට බලන්න මේක මෙහෙන් සම්බන්ධ කරලා මෙහෙන් ඊයන් ඩොට් තියලා නැහැ. දැන් මෙදිලා කනෙක්ෂන් එකක් මෙතනට යන්න නම් දැන් ෆෝන් එකේ නම් උඩින් යන්න පුළුවන්. ඒ ඉතින් ළඟපාත පාත් ලයින් උඩින් යන්න පුළුවන්. එහෙනම් ළඟ තියෙන පාත් ලයින් තමයි මේ බෝඩ් එකේ කොළ පාටින් පණුවක් ගිහිලා තියෙන්නේ. නන්ද zoom කරලා පොඩ්ඩක් කරගන්න. ළඟපාත පාත් ලයින් කොළ පාටින් පණුවක් ගිහිලා තියෙනවා. පේනවනේ ළඟපාත පාතෙන් උඩින් ගිහිල්ලා දින්නේ. හරි. උඩින් ගිහිල්ලා දෙනවා ළඟපාත පාතෙන්. ළඟ නිසා. හරි.